මම දැන් ඔයාලත් එක්ක කතා කරන්නේ 64 ටොපික් 2 එක්සෑම් එකේ පළවෙනි ප්‍රශ්නය. මම ඊට කලින් වීඩියෝ එකේ කතා කරේ මෙන්න මේ 60 වෙනි ටොපික් 2 එක්සෑම් එකේ පළවෙනි ප්‍රශ්නය. ඒකෙදි මම ඔයාලට කිව්වා මේ ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද? ඊළඟට මෙහෙම මැදට එන හිස්තැන් සහ අගට එන හිස්තැන් කියලා කොටස් දෙකකට තමයි මේ පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්නය හැදෙන්නේ. ඒ වගේම මේ ප්‍රශ්නය කතා කරද්දි මම ප්‍රධාන වශයෙන් මේ ග්‍රැමර් 4 ඔයාලට කියලා දුන්නා. සහ මෙතනත් තව ග්‍රැමර් එකක් තියෙනවා. ඒ ග්‍රැමර් පහම ඔයාලට එකින් එක විස්තර කරලා තියෙනවා සහ ආන්සර් එක හොයන විදිය. ඒ නිසා අද වීඩියෝ එකට එන්න කලින් මම ඔයාලට කියන්නේ මේ කලින් වීඩියෝ එක බලලා එන්න කියලා. දැන් මම කතා කරන්නේ 64 ටොපික් 2 එක්සෑම් එකේ පළවෙනි ප්‍රශ්නය. කරන්න තියෙන්නේ පින්කනේ තෙරෝකල් කජන් අල්මජන් ගොෂල් කොරිශිප්ෂියෝ මිස්තැනට වඩාත් ගැලපෙන ග්‍රැමර් එක තමයි අපි සිලෙක්ට් කරන්න ඕනේ. වඩාත්ම ගැලපෙන දේ. එතකොට ග්‍රැමර් හතරක් තමයි තියෙන්නේ. මේකෙන් ගැලපෙනම ග්‍රැමර් එක තමයි අපි සිලෙක්ට් කරන්න ඕන. මම ඔයාලට කියලා දුන්නා මේ විදියට මැදට එනවා කියලා කියන්නේ මේක අපිට කොටස් දෙකකට කඩා ගන්න වෙනවා. එතකොට A සහ B කියලා වාක්‍ය දෙකක් එනවා. A සහ B අතර සම්බන්ධය අපි හොයාගෙන ඒ අනුව තමයි අපි ග්‍රැමර් එක සිලෙක්ට් කරන්න ඕන කියලා. දැන් අපි ඒ ක්‍රමය පාවිච්චි කරලා අද මේ තියෙන ප්‍රශ්නේ විසඳගමු. බලන්න නානන් කියලා කියන්නේ මම, චුමාරේනන් කියලා කියන්නේ සතියන්තයේ, පුතුන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන එක. එතකොට මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියනවා මෙන්න මේ තියෙන සෙන්ටෙන්ස් එකේ කොහේ හරි හින්ට් එකක් දෙනවා අපට මේක විසඳගන්න. එතකොට මේ සෙන්ටෙන්ස් එකේ අපිට දීපු හින්ට් එක තමයි මෙන්න මේ චුමාරේනන් පුතුන් කියන එක. ඒ කියන්නේ ඒකෙන් අපිට තේරෙන්න ඕන මම සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකට කරන දේ තමයි තියෙන්නේ. කියන්නේ මේක පුරුද්දක්, හැබිට් එකක්. ඒක අපේ ඔළුවට යන්න ඕන. සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ කරන දේ. චුමාරේනන් පුතුන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ මොකද කරන්න කියලා තමයි විස්තර කරන්නේ. හරි නේද? එතකොට ඒ මොකක්ද යොන්හාරල් මං කිව්ව මෙතන හිස්තැන හොයාගන්න මේ ආන්සර්ස් වල තියෙනවා පොජිමාන්, පොගෝනා, පොර්යෝගෝ, පොදෝනි. ඒ කියන්නේ පොදා තමයි verb එක වෙන්න ඕන. එහෙනම් ඒ තමයි ෆිල්ම් එක බලනවා කියන එක. ඒක මෙතනින් කඩනවා. B මොකක්ද? උන්දුංගල් හන්දා එක්සර්සයිස් කරනවා. හරි නේද? අපේ ක්‍රියාවන් ටික හොයාගත්තා. හොඳට බලන්න. පළවෙනි කොටසෙන් අපි හොයාගත්තා චුමාරේනන් බොතොන් කියලා කියන්නේ මේක පුරුද්දක් ගැන කතා කරනවා කියලා. මේක එක ඊළඟට අපි B සහ A සහ B හොයාගත්තා. A කියලා කියන්නේ යොන්හාරල් පොදා, B කියලා කියන්නේ උන්දුංගල් හන්දා කියලා හොයාගත්තා. දැන් එතනින් නම් තමයි අපි ඉස්සරහට යන්න ඕන. දැන් මම කියලා දෙන්නම්. එක්ක අපි A කරනවා නැත්නම් B කරනවා කියන අදහස තමයි මෙතන එන්න ඕන. අපිට විවිධ විදියට ගලපන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකට එක්ක ෆිල්ම් එකක් බලනවා, එක්ක ව්‍යායාම කරනවා. ඒ දෙකෙන් එකක් කරනවා. හෝ කියන අදහස එනවනම් තමයි අපි ග්‍රැමර් එක ඒ අනුව තමයි සිලෙක්ට් කරන්න ඕනේ මෙතනදී. එහෙම නැතුව එන ග්‍රැමර් තව තියෙන්න පුළුවන්. අපිට දීපු ග්‍රැමර් වලින් අපි හොඳේම සිලෙක්ට් කරන්න ඕන. ඒ නිසා මම කියන්නම් ඇයි අපි හෝ කියන ග්‍රැමර් එක සිලෙක්ට් කරන්නේ සහ ඇයි අපිට අනිත් තුන ගන්න බැරි කියලා. හරි නේද? එනකොට අපේ ආන්සර් එක එන්න ඕන පොගෝනා. පොගෝනා කියලා කියන්නේ හෝ. A හෝ B මේ දෙකෙන් එකක්. මම සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකට ෆිල්ම් එකක් බලනවා හෝ උන්දුංගල් හන්දා එක්සර්සයිස් කරනවා. එහෙම තමයි අපි ආන්සර් එක හොයාගන්නේ. තේරීම් දෙකක් නිසා තමයි අපි පෝගෝනා කියන ග්‍රැමර් එක පාවිච්චි කරේ. මේක. දැන් මම ඔයාලට කියනවා ඇයි අනිත් තුන ගන්න බැරි කියලා. පළවෙනි එක තියෙන්නේ ජීමාන්, පෝජීමාන්. මම චුමාරේනන් බුතුන් යොන්හාරල් පෝජීමාන්. මම සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ ෆිල්ම් එකක් බලන නමුත් කියන අදහස තමයි ජීමාන් කියන්නේ. එහෙනම් ඒකට වෙනස් අදහසක් එනවා. අපිට කියන්න පුළුවන් උන්දොංගල් අන්හේයෝ කිව්වනම් මම සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බලනවා ව්‍යායාම කරන්නේ නැහැ. හජිමාන් දාන්න පුළුවන්. නැත්තම් මම සාමාන්‍යයෙන් යොන්හාරල් බලන නමුත් මේ වීකෙන්ඩ් එකේ නම් බැලුවේ නැහැ.
මේ වීකෙන්ඩ් එකේ නම් උන්දොංගල් කරා. එහෙම අදහසක් එනවා නම් ඒත් අපට ජීමාන් පාවිච්චි කරන්න පුළුවන්. ජීමාන් වලට මම ඔයාලට උදාහරණයක් කියන්නම් ඔලුවට දාගන්න. ග්‍රැමර් බුක් එකක් අරන් මේක ලියා ගන්න. එතකොට ඔයාලට ලේසි. හිතන්න හොඳටම වහිනවා. වහින වෙලාවට ඔයාලට ඉස්කෝලේට යන්න පුළුවන්ද? බැහැනේ. ඔයා සාමාන්‍යයෙන් ගෙදරනේ ඉන්නේ. නමුත් ඔයා ඉස්කෝලේ යනවා නම් එහෙනම් අන්න අපිට ජීමාන් පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද කියන්නේ? පිගාවෝ ජීමාන් වැස්ස ආවත් අක්කෝ ඒ කස්සෝයෝ. හරි නේද? පාසලට ගියා. පිගාවෝ ජීමාන් අක්කෝ ඒ කස්සෝයෝ. වැස්ස ආවත් පාසලට ගියා. මේකට අනුව නම් අපිට කියන්න පුළුවන් යොන්හාරල් පෝ ජීමාන් උන්දොංගල් අන්හේයෝ. එහෙම කියන්න පුළුවන්. නැත්නම් ඉබොන් චුමාරේ යොන්හාරල් අන්පස්සෝයෝ කියන්න පුළුවන්. හරි නැත්නම් ඉබොන් චුවේ වෙන දෙයක් කරන්න තියෙනවා කියන්න පුළුවන්. කොහොම නමුත් කියන අදහස තමයි මෙතන එන්නේ. ඒ කියන්නේ ඒ වලට වඩා ප්‍රතිවිරුද්ධ අදහසක් තමයි බී වලින් එන්න ඕන. මේක කරනවා. ඒකට වඩා විරුද්ධ දෙයක් තමයි ඊළඟට වෙන්න ඕන. ඒක මතක තියාගන්න. මෙතන වෙන්නේ A හෝ B කියන දෙකෙන් එකක්. ඇයි රියෝගෝ පාවිච්චි කරන්න බැරි කියලා ඊළඟට මම ඔයාලට කියන්නම්. රියෝගෝ කියලා කියන්නේ කිරීම සඳහා කිරීමට කියන අදහස. මම සරල උදාහරණයක් කියන්නම් ඔලුවට දාගන්න. ඔයා යනවා ඔයාට පාඩම් කරන්න ඕන. පාඩම් කරන්න ඔයා යනවා ලයිබ්‍රරි එකට. හරිද? ඇයි ඔයා ලයිබ්‍රරි එකට යන්නේ? පාඩම් කිරීම සඳහා. අන්න ඒක මතක තියාගන්න. එහෙනම් කොම්බුහාරියෝගෝ පාඩම් කිරීම සඳහා තෝසොග්වානේ කායෝ නැත්නම් තෝසොග්වානේ කස්සෝයෝ. එහෙනම් පාඩම් කිරීම කියන්නේ A, ලයිබ්‍රරියට යනවා කියලා කියන්නේ B, A කියන ක්‍රියාව සිදු කිරීම සඳහා A කියන ක්‍රියාවට ඒක කිරීමට B කියන ක්‍රියාව කරනවා. නම් අපි රියෝගෝ පාවිච්චි කරනවා. මෙතනදී මේ උදාහරණයත් එක්ක බලුවොත් අපි එහෙනම් යොන්හාරල් පොර්යෝගෝ නම් ෆිල්ම් එක බැලීම සඳහා උන්දොංගල් කරලා හරියන්නේ නැහනේ. ෆිල්ම් එක බලන්න නම් මොකද්ද කරන්න ඕනේ? ජංගේ කායෝ සිනමා ශාලාවට යනවා. නැත්තම් ටිකට් වෙන් කරනවා. මේ ෆිල්ම් එක බැලීම සඳහා කරන දේ තමයි එන්න ඕනේ. ඒ කියන ක්‍රියාව කිරීම සඳහා අපි කළ යුත්තේ B. ඒ සඳහා හරි නේද? කිරීම සඳහා ඒ කිරීමට කියන එක. ඊළඟට අපි බලනවා ඇයි මේ තෝනි කියන ග්‍රැමර් එක පාවිච්චි කරන්න බැරි. තෝනි කියන ග්‍රැමර් එක අපි පාවිච්චි කරන්නේ අතීතයේ අපි මොන හරි දෙයක් දැකලා මේ දැන්නේ අතීතයේ මොකක් හරි දෙයක් දැකලා ඊයේ නැත්නම් ගිය සතියේ මොකක් හරි දෙයක් දැකලා දෙයක් දැනගෙන ඉන්නවා. හැබැයි අද බලද්දී ඒක වෙනස් වෙලා. නැත්තම් අද ඒකේ රිසල්ට් එකක් ඇවිල්ලා. අන්න ඒ වගේ වෙලාවට අපට මේ ග්‍රැමර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවනේ වීකෙන්ඩ් එකේ සාමාන්‍යයෙන් කියලා. එතකොට ඒක අතීත කාලේ නෙමෙයි සාමාන්‍යයෙන් කරන පුරුද්දක්නේ. ඒ වගේ වෙලාවට මේ ග්‍රැමර් එක පාවිච්චි කරන්න බෑ. මම මේකට උදාහරණයක් කියන්නම් ඔයාලට තේරෙන්න. මේක විවිධ අවස්ථාවල පාවිච්චි කරනවා. මම සරලවම කිව්වොත් අපිට කියන්න පුළුවන් පීගා ඔතෝනි නුනි වස්සොයෝ. ඔන්න ඔයා දැක්ක වැස්ස එනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් හිම එනවා. දැන් බලද්දි. කලින් බලද්දි වැස්ස ආවා. දැන් බලද්දි හිම. එතකොට අපිට කියන්න පුළුවන් තෝනි. මේකේ ග්‍රැමර් එකේ විශේෂත්වය තමයි ඔයා මේ කලින් එක දැකලා තියෙන්න ඕන. දැකලා අහලා ඔයා අත්දැකීමක් ලබලා ඒක තමයි දැන් වෙනස් වෙන්න ඕන. හොඳට ඒක මතක තියාගන්න. ඔයා දැක්ක දැන් ටිකකට කලින් වැස්සා. ඔයා දැක්ක දැන් ටිකකට කලින් ළමයා අඬනවා. දැන් බලනකොට ළමයා නිදි. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ තෝනි කියන ග්‍රැමර් එක. ඊළඟට මට කියන්න පුළුවන් තව ග්‍රැමර් එකක්. ඔජේ. ඔජේ කියන්නේ ඊයේ. මෙන්න මේ ඊයේ. ඔජේනන් සාරාමි මාන්තෝනි මාන් සාරාමි ගොඩාක් හිටිය ඊයේ. මාන්තෝනි ඔනරන් අද බලද්දි චොයොන්හේයෝ නිශ්ශබ්ද. ඔනරන් ඔප්සෝයෝ එහෙම කියන්න පුළුවන්. ඊයේ ගොඩක් හිටිය කියලා දැක්කා අද බලද්දි නැහැ. හරි නේද?
ඒ වගේම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් යොන්හාරල් එකට ගත්තොත් යොන්හාරල් පොත්තෝනි මන් දැක්ක ඔයා ෆිල්ම් එකක් බල බල ඉන්නවා මෙන්න ඔයා අඬනවා ෆිල්ම් එක ඉවර වෙලා ෆිල්ම් එක දැකලා ෆිල්ම් එක බලලා එතකොට කියන්න පුළුවන් යොන්හාරල් පොත්තෝනි උරොස්සෝයු ඇඬුවා නැත්තම් යොන්හාරල් පොත්තෝනි සෙන්ගක්කි පක්වෙස්සෝයෝ ඔයා හිතන් හිටපු දේ ඔයා මාරු කරගත්ත ෆිල්ම් එක බලලා ඉවර වෙලා ඒ කියන ක්‍රියාව කරලා ඉවර වෙලා ඔයා හිතන් හිටපු දේ ඔයා වෙනස් කරගත්තා. ඔයාගේ අදහස් වෙනස් වුණා, මනස වෙනස් වුණා. නැත්තම් ඔයා ඇඬුවා, නැත්තම් ඔයා සතුටටපත් වුණා. ෆිල්ම් එක බලුවා, ඒ කියන ක්‍රියාව කරා. ඔයා ඒක දැක්කා, එයා ඒක කරනවා. ඊළඟට මෙන්න ඔයා දකිනවා එයා අඬනවා. ඔන්න පොඩි ළමෙක් අඬාඬ හිටියා. ඔන්න දැන් එයා නිදාගෙන ඉන්නවා. වැස්සක් එනවා ඔයා දැක්කා. දැන් වැස්ස නැවතිලා උණුසුම් වෙලා. අන්න ඒ වගේ. ඔයා අතීතයේ මොකක් හරි ක්‍රියාවක් දැක්කා. අත්දැකීමක් ලැබුවා. ඔයා ඒක දන්නවා. හැබැයි දැන් බලද්දි ඒක එක්කෝ ඒක නිසා ප්‍රතිඵලයක් වෙලා තියෙන්න පුළුවන්. නැත්තම් තත්ත්වය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. සමහරවිට අපිට මෙහෙම කියන්නත් පුළුවන්. චිංගුගා යොල්ෂිමි කොම්බුහත්තෝනි යාළුවා මහන්සි වෙලා පාඩම් කරා. ඔයා ඒක දැක්කා. අතීතයේ යාළුවා මහන්සි වෙලා පාඩම් කරනවා දැක්කා. සිහෝමල් චල්පත්තා. එහෙම කියන්නත් පුළුවන්. ඔයා දැක්ක යාළුවා මහන්සි වෙලා පාඩම් කරනවා. දැන් අද බලද්දි යාළුවා හොඳට එක්සෑම් එක පාස් වෙලා. එතකොට ඒකටත් මේ ග්‍රැම එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එතන වෙලා තියෙන්නේ ඒ කියන ක්‍රියාව ඔයා දැක්කා. දැන් ඒකේ ප්‍රතිඵලය ඇවිල්ලා තියෙනවා. එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මේක ගොඩක් ඒ වගේ තියෙන ඊළඟට අත්තෝනි ඔත්තෝනි කියලා වෙනම ග්‍රැම එකක් තියෙනවා. අපි අත්දැකීම් ළඟට තෝන් කියලා වෙනම ග්‍රැම එකක් තියෙනවා. මේව මම මේ ප්‍රශ්නත් එක්ක කතා කරද්දී ඉදිරියට හම්බෙන විදිහට කතා කරන්නම්. දැන් ඔක්කොම කතා කරොත් ඔයාලට අමාරු නිසා එතකොට සරලව මොකද්ද මං කිව්වේ? එකපාරක් කියන්නම්. අපිට හින්ට් එකක් දෙනවා අපි ඒක තමයි අල්ලගන්න ඕනේ. ඒක තමයි මේක ලොකුම දේ. චුමාරීනන් බුතොන් කියලා කියද්දී මේක සාමාන්‍යයෙන් කරන දේ හැබිට් එකක් කියන එක අල්ලගත්තා. යොන්හාරල් පොදා කියන එක අපි හොයාගත්තා. ඒක ඒ කියලා ගත්තා. උන්දුන්වල් හන්දා බී කියලා ගත්තා. ක්‍රියාවන් දෙකක් කරනවා කියලා තියෙන්නේ. එහෙනම් එක එක ග්‍රැම එන්න පුළුවන් මෙතනට. නමුත් මේ දීපු හතරෙන් තමයි අපි හොයන්න ඕන. ජීමාන් අපට ගන්න බෑ. මොකද ඒ වලට වඩා වෙනස් එකක් මෙතන තියෙන්න ඕන. මෙතන තියෙන සම්පූර්ණ වෙනස් ක්‍රියාවන් තනි ක්‍රියාවන් දෙකක් නිසා එතන සම්බන්ධයක් නැති නිසා අපි ජීමාන් අයින් කරා. මෙතන ඍණ දෙයක් තිබුණා නම් අපිට ඒක ගන්න තිබුණා. නැත්තම් ඉබොන් චුමාරේ කියලා තිබ්බනම් ඒත් ගන්න තිබ්බා. එහෙම නැති නිසා ඒක අයින් කරා. ගෝනා නම් අපිට ගන්න පුළුවන් මේක හෝ මේක කරනවා කියලා. ඒ නිසා අපි ඒක මාක් කරා. රියෝගෝ අපිට ගන්න බෑ. මොකද යොන්හාරල් බලන්න නම් අපි කරන්න ඕන දේ තමයි ඊළඟට එන්න ඕන. ඒක නිසා ඒක ගන්නත් බෑ. ඒකට ක්‍රීඩා කරලා හරියන්නේ නැහැ. ව්‍යායාම කරලා හරියන්නේ නැහැ. ඊළඟට පොතෝනි කියන එක අතීත කාලේ වාදයක් දැකලා කියන අදහස තියෙන නිසා මේක තියෙන නිසා අපිට කෙලින් මේක අයින් කරන්න පුළුවන් සහ ඒක දැකලා ඔයා අවබෝධ කරගත්ත දෙයක්. ඔයා අතීතයේ දැකපු දේ දැන් වෙද්දි කොහොමද අවබෝධ කරගන්නේ කියන එක තමයි එන්න ඕනේ. එතකොට යොන්හාරල් බලලා ඔයාට මොකද උනේ? ඔයා අදහස වෙනස් කරගත්තද? ඔයාට hina ගියාද? ඔයා ඇඬුවද? ඒ වගේ එකක් තමයි එන්න ඕන. ඒක නිසා අපි මේකත් අයින් කරා. එහෙම තමයි අපි ආන්සර් එක හොයාගත්තේ.